සකිල ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාට මොන්ති වෙනද වගේ මදත් අරගෙන ආයේ මද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක කරනවා. ඔයාගේ සැලරිට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේ මද දවසේ කරන කියන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning all සියලු දෙනාටම. ඉතින් අද 2025 11 වෙනි මාසේ 24 ඉතින් අපි වැඩි විස්තර වීඩියෝට ගිහින් කතා කරමු. බලමු මද පෙරදිග රටකින් ඉඳලා ලංකාවට මුදල් යනවා නම් ඔයාගේ මුදල කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගණන් මිල රුපියල් 304.27. ඒ වගේම විකුණු මිල රුපියල් 311.83ක් වෙනවා. වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 307.69යි. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 815.2යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිනාම් එකක් රුපියල් 83.33යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 82.4යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 433.98යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එක රුපියල් 799යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එක රුපියල් 84.45යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 1165ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google rate එකේ රුපියල් 1255ක් වෙනවා. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වලත් රුපියල් 965ත් රුපියල් 1200ක් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙන රුපියල් 354.16ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 235.45යි. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 198.80යි. ඒ වගේම මලේසියන් රින්ගිට් එකක් රුපියල් 74.28යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 93.69යි. ඉතින් ඔබ බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආයේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක කරනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක ඉදිරියට මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.